2023 පියු පේපර් එකේ දෙවෙනි ගාන අසමානතාව වලින් තියෙන්නේ. ඒකේ කියනවා එකම රූප සටහනක y සමානයි භාගයයි මාපාංක x ධන 1 හා y සමානයි මාපාංක 2යි x ඍණ එකෙහි ප්‍රස්ථාරවල දල සටහනක් අඳින්න එනයින් හෝ අන් අයුරකින් හෝ 4යි මාපාංක x ඍණ මාපාංක x ධන 1 කුඩායි හෝ සමානයි 2 අසමානතාව සපුරාලානේ x සියලු තාත්වික අගයන් සොයන්න කියලා. හරි. මේ ප්‍රස්ථාර අඳින විදිහ මම වෙනම වීඩියෝ එකක කියලා දීලා තියෙනවා. ඒකට පොඩි දේසි විදිහක් මතක තියාගන්න. ඒක උඩ තියෙන ලින්ක් එකෙන් හරි එහෙම නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් හරි ගිහිල්ලා බලන්න. මේකේ දීලා තියෙන ප්‍රස්ථාර දෙක ඇන්දොත් වතාවක් x ධන 1 y සමානයි 2x ඍණ 1. හරි. මම මෙයා y1 කියලා නම් කරගන්නවා. මෙයා y2 කියලා නම් කරගන්නවා. අවශ්‍ය xy අක්ෂ දෙක ඇඳගෙන y1 ප්‍රස්ථාරය ඇඳ ගන්න මෙයාගේ මේ මාපාංක ඇතුළ බිඳුව එන පරිදි x යගය ඍණ 1යි. එහෙනම් ඍණ 1න් තමයි මෙතන මේ මුල්ල කැඩෙන්නේ. දැන් මාපාංක එළිය ධන කියන්නේ ඍණ ධන අගයක් තියෙන්නේ. කියන්නේ ධන ලකුණු ධන නම් අපි දන්නවා y අක්ෂයේ ධන දිශාවට තමයි මේ ප්‍රස්ථාර විහිදෙන්නේ. මේ විදිහට. එතකොට අපි මෙයාගේ ප්‍රස්ථාර කොටස ගන්න ධන අනුක්‍රමණයක් නිසා ධන අගයෙන් ඒ කියන්නේ භාගයයි x ධන 1 ප්‍රස්ථාර තමයි මේක. මේක ඍණ අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරය. ඍණ භාගයයි x ධන 1 කොටස තමයි මේක. ඊට පස්සේ y දෙකට අදාළ ප්‍රස්ථාරය අඳිනවා. එයාගේ අපි දන්නවා මේ බලන්න y අක්ෂයේ ඔස්සේ තමයි යන්නේ. y අක්ෂයේ ඔස්සේ ඍණ එකක් පල්ලෙහාට එනවා. එන ඍණ එකක්. මෙන්න මෙතන තමයි තුඩ පිහිටන්නේ. දැන් කලින් ඇඳපු ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන භාගය. මේ පැත්ත ඍණ භාගය. දැන් මෙයාගේ අනුක්‍රමණය දෙකක් එනවා. එහෙනම් මේ y එකට වඩා අනුක්‍රමණය මෙයාගේ වැඩි නිසා මෙයාගේ මේ y එකේ ඇන්ගල් එකට වඩා y දෙකේ ඇන්ගල් එක වැඩි වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට අදිනවා. ඇන්ගල් එක වැඩි වෙන විදිහට. ඇන්ගල් එක වැඩි වෙන විදිහට අදින්න. එතකොට මෙයාගේ ධන අනුක්‍රමණයක් තියෙන. එහෙනම් මෙයා එනවා 2x ඍණ 1 ප්‍රස්ථාරය. මෙයාව මට ලියන්න පුළුවන් ඍණ 2x ඍණ 1 කියලා. හරි. දැන් මම මෙන්න මෙයාගේ ඡේදන ලක්ෂ්‍ය මෙතනත් මේ ඡේදන ලක්ෂ්‍ය දෙක හොයාගන්න. මෙතන ඡේදන ලක්ෂ්‍ය හොයන්න භාගයයි x ධන 1 සහ ඍණ 2x ඍණ 1 විසඳන්න ඕනේ. මේක විසඳපුවම එනවා x ධන 1 සමානයි ඍණ 4x ඍණ 2. තවදුරටත් සුළු කරපුවම y x සමානයි ඍණ 3 x සමානයි ඍණ 3 බෙදීම 5 කියලා එනවා. ඍණ 3 බෙදීම 5. මෙතන ඡේදන ලක්ෂ්‍ය හොයන්න 2x සහ භාගයයි x ධන 1 සුළු කරන්න ඕනේ. මෙයාව සුළු කරපුවම 4x සමානයි x ධන 1යි. එහෙනම් මෙතන එනවා x සමානයි 1 බෙදීම 3යි කියලා. හරි. ඊළඟට අපිට දීලා තියෙනවා මෙතන ප්‍රකාශනයක් මෙන්න මේක අසමානතාව සපුරාලන x යගය මේ ඇසුරෙන් හෝ වෙනත් ආකාරයකට හොයන්න කියලා. මේ ඇසුරෙන් හොයනවා නම් බලමු අපිට මේ දීලා තියෙන ප්‍රස්ථාර දෙක මේ දීලා තියෙන ප්‍රකාශනය තුල හදාගන්න පුළුවන්ද කියලා. මම මේ මුළු ප්‍රකාශනෙම බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවහම මට එනවා 2 මූල x ඍණ භාගයයි 2 මාපාංක x ඍණ භාගයයි මාපාංක x ධන 1. කුඩා හෝ සමානයි 1. හරි. ඊට පස්සේ හරි අපිට මේ දීලා තියෙන y x සහ y දෙක ප්‍රස්ථාර මෙතනින් හදාගන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් ලියනවා මේ මාපාංක ඇතුළට දෙක ඉලක්කම ගත්ත
ගන්න පුළුවන් මාපාංක 2x මේ ධන එක මෙහා පැත්තට යනවා ඍණ එක මෙයාව එහා පැත්තට යනවා භාගයයි මාපාංක x ධන එක. දැන් අපි මෙයාව ගත්තේ y2 කියලා. මෙයාව ගත්තේ y1 කියලා. මේ අහන්නේ y2ට වඩා y1 ප්‍රස්ථාරයේ ඉහළින් පිහිටන x යගේ පරාසය. අපි දන්නවා y1 ඉහළින් පිහිටන්නේ මෙන්න මේ ඍණ 3 බෙදීම 5ත් ධන 1 බෙදීම 3ත් අතරදී. එහෙනම් x යගේ එනවා. x විශාල හෝ සමානයි ඍණ 3 බෙදීම 5 කුඩා හෝ සමානයි 3න් 1 කියලා. මේකෙදි ඔයාලට ලකුණු දෙන්නේ මේ y1ට අදාළ ප්‍රස්ථාරය කියන්නේ භාගයයි මාපාංක x ධන 1 හරියට ඇඳ ගන්නවට ලකුණු 5යි. y2ට අදාළ ප්‍රස්ථාරය කියන්නේ මාපාංක 2x ඍණ 1 ප්‍රස්ථාරයෙන් හරියට ඇඳ ගන්නවට ලකුණු 5යි. ඒ අඳිද්දි මෙන්න මෙතන මේ පොයින්ට් හරියට ලකුණු වෙලා තියෙන්න ඕනේ. ඍණ 1. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ඡේදන ලක්ෂ්‍ය හොයනවට ලකුණු 5යි. ඍණ 3 බෙදීම 5 සහ 1 බෙදීම 3 මෙතන ලකුණු කරලා තියෙන්න ඕනේ. ඒකට ලකුණු 5යි. මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනයෙන් අපිට දීලා තියෙන සමීකරණ දෙක ඇතුළත් ප්‍රකාශනයක් ගන්න ලකුණු 5යි. ඊට පස්සේ x අගයන් කොටස ගන්නවට අග්ගේ පරාසය ගන්නවට ලකුණු 5යි. ওই විදිහට තමයි මෙතන ලකුණු 25 හම්බ වෙන්නේ. හරි ඊළඟ ගානට